හලෝ යාළුවනේ ඉතින් මම දැන්ටමත් දන්නවා මොකක්ද මේ අද කරන්න යන වැඩේ කියලා. ඉතින් වෙනදා කරන වැඩක් නෙවෙයි අද කරන්න යන්නේ. අද පොඩ්ඩක් වෙනස් විදිහේ වැඩක් කරන්න යන්නේ යාළුවනේ. ඉතින් ඉස්සල්ලාම thank you කියන්න ඕනගොල්ලෝ හැමෝටම අපි channel එකේ subscribersලා 50000 complete කරා. ඉතින් ඒකට ඉස්සල්ලාම අපේ live streams බලන videos බලනකොල්ලෝ හැමෝටම ගොඩාරියක් ස්තුතියි යාළුවනේ. අපි 50k complete කරා. ඉතින් thank you හැමෝටම thank you. ඉතින් ඒ 50k complete වෙනවත් එක්කම channel එකේ ඔයගොල්ලෝ මගෙන් ඉල්ලුවා පුළුවන් නම් Q&A එකක් ගේමු කියලා. ඉතින් මමත් ඒ පොරොන්දු ඉෂ්ට කරන්න ඕන නිසා ඔන්න අද අරගෙන ආවා Q&A වීඩියෝ එක. ඉතින් මේ අලුව ගොඩා ප්‍රශ්න සෙට් එන ප්‍රශ්න ගොඩාරියක් අහගෙන යනවනේ. මම ප්‍රශ්නෙටම පුළුවන් විදිහට උත්තර දෙන්නම්. අර එකම ප්‍රශ්නේ දෙපාර තුන් පාර අහලා තිනවා මම හැම එකටම උත්තර දෙන්න යන්නේ නැහැ. හැම ප්‍රශ්නෙම වගේ කවර් කරන උපරිම try එකක් දෙනවා. ඉතින් අපි එහෙනම් එකින් එක බලමු මොනවද මේ කට්ටිය අහලා තියෙන ප්‍රශ්න. අද මම මොන වගේ අමාරුවක වැඩේ ඉන්නත් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කියලා. අපි බලමු. කෙනෙක් අහලා තිනවා දෙනුවන් කියලා පොල්ලෙක් අහලා තිනවා ආසම ප්ලේයර් කවුද කියලා. ආසම ප්ලේයර් all time ආසම ප්ලේයර් මගේ නම් කුමාර් සංගක්කාර. මං හිතන්නේ මේ ආසම ප්ලේයර් ගහන ක්‍රිකට් වල මං හිතනවා මොකද මේ channel වැඩිපුරම ක්‍රිකට් ස්ට්‍රීම්ස් කරන හින්දා මං හිතන්නේ ක්‍රිකට් සම්බන්ධව තමයි මේ අහන්නේ කියලා. එන්නේ ඒ විදිහට හිතලා මං උත්තර දෙන්නේ සම්පූර්ණ ප්‍රශ්නේ අහලා නැති නිසා. ඊට පස්සේ ආදිනවා කන්න ආසම කෑම මොකද්ද කියලා. කන්න ආසම කෑම එහෙම ස්පෙෂල් නෑ බං. ඉතින් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන්න ඉන්නවා. ඕකේ. එහෙම මේකයි කියලා කෑමක් නෑ. ඒ වැඩිපුර පළතුරු කන්න කැමති. සම්පූර්ණ නම දයාන් සංජය බණ්ඩාර. බ්ලොග් channel එකක් කරමුද කියලා හිතනවා. බ්ලොග් channel එකක් දැන්නම් පටන් ගන්න තියෙන්නේ යනුනේ. ඔයාලා දන්නේ නැත්නම් බ්ලොග් channel එක මොකක්ද කියලා මම channel එක description එකේ දාන්නම් මගේ බ්ලොග් channel එකේ link එක. GG Diaries තමයි channel එකේ නම. බ්ලොග් channel එක පටන් ගත්තා videos පොඩ්ඩක් පරක් වෙයි. හැබැයි බ්ලොග් channel එකක් දැන් තියෙනවා. ඒකත් අය අප් කරලා හදලා ගන්න ඕනේ. ඊට පස්සේ සදියා ස්ට්‍රීම්ස් කියලා තියෙනවා. මම ක්ලෑෂ් ගේම මතකද මට අහන්න තියෙන්නේ ඔයා channel එක පටන් ගන්නකොට views අඩුවෙන් තියෙද්දි ඔයා channel එක ගොඩ දාගත්ත කරපු දේවල් මොකද්ද? එකම දේ තමයි consistency දාන එක videos සහ live streams සහ වැඩේ අතාරින්න නැතුව අල්ලගෙන ඉන්න එක තමයි views අඩු කාලේ ඉඳන් views මම කියන්නේ මගේ හැම ලෝකේ හොඳම views තියෙනවා. නමුත් අර ගේමක් ගහනවා නම් ඔයා කවදාවත් අතාරින්න එපා වැඩේ. එච්චරයි මං කියන්න තියෙන්නේ. views අඩු කාලේ views අඩු තැනක ඉඳන් views වැඩි කරගන්න තියෙන එකම ක්‍රමය තමයි tips and tricks මොකුත් නැහැ. ඔයා consistency videos and live streams දාන්න වැඩේ අතාරින්න නැතුව. හන්සගේ දාලා තියෙනවා 50k වලට congratulation කෙල්ලෙක් ඉන්නවාද කියලා. මේ ප්‍රශ්නේ නම් සෑහෙන දෙනෙක් අහලා තියෙන ප්‍රශ්නයක්. මම මේකට අන්තිමට උත්තර දෙන්නම්. මේ වීඩියෝ එකේ අන්තිමට බලන්න මම මේකට උත්තරේ දානවා. CS shorts අහලා තියෙනවා YouTube එකෙන් මාසෙට කොච්චර සල්ලි ලැබෙනවද කියලා. ඒකට මම මෙහෙම කියන්නම් මචං. සාමාන්‍ය around මාසෙට $100ක් හොයන මාසෙකුත් තියෙනවා. සමහර මාසවල $100ක් complete වෙන්නේ නැති මාසත් තියෙනවා. ඒක මචං මම මහන්සියට මාසෙට කොච්චරක් මහන්සි වෙනවද කියන එක මත ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඒක වාට වුණත් පොඩ්ඩයක් ඔයා මාසෙට කොච්චර මහන්සි වෙනවද කියන මතක ඩිපෙන්ඩ් වෙනවා. ඔයා මාසෙට හොයන earning එක YouTube එකේ. ඒ YouTube එකේ නිකන් හිටට සල්ලි හම්බෙන්නේ නැහැ. ඔයා මහන්සි වෙන්න තරමට ඔයාට ආදායමක් හම්බ වෙනවා. ජොබ් එක මොකක්ද කියලා තියෙනවා. ඇත්තටම මම දැන් AC කෙනෙක් AC ටෙක්නීෂියන් කෙනෙක්. ඒ ජොබ් එක ඩේ ටයිම් මේ කරලා රෑට තමයි මම මේ ලයිව් ස්ට්‍රීම්ස් වැඩ සහ මේ වීඩියෝස් වැඩ දාන වැඩ ඒ ඔක්කොම කරන්නේ. ඉතින් මේ YouTube channels වැඩේ සහ වාහන AC කියන්නේ ඔටෝ AC මෙකැනිකල් පැත්තත් කරනවා. ඒ දෙකම තමයි මම බැලන්ස් එක කරගෙන යන්නේ. ඔය දෙක තමයි මගේ ජොබ්ස්. ඔයාගේ ආසම ප්ලේයර් කවුද කියලා හිතනවා. මම මේකට කලින් උත්තරේ දුන්නා. නැවත තවත් කියන්නම්. all time වල මම කියලා හිතන්නේ මේ අහන්නේ. all time මගේ ආසම ප්ලේයර් කුමාර් සංගක්කාර. අමෝද්ද කෞශික අහලා තියෙනවා ඔයා කැමතිම ස්පෝර්ට්ස් ගේම්ස් 3ක් ක්‍රිකට් 24 නැතුව. මම කැමතිම ස්පෝර්ට්ස් ගේම්ස් 3ක් ක්‍රිකට් 24 නැතුව මම කැමතිම ක්‍රිකට් ගේම් එකක් තියෙනවා. ඉස්සල්ලාම ක්‍රිකට් 7 කියලා. ගොඩක් දෙනෙක් දන්න ගේම් එකක්. ගොඩක් PC ක්‍රිකට් ගේම්ස් ගහන කට්ටිය මේක දන්නවා. ක්‍රිකට් 7 ගේම් එක it's a OG game. මට නම් ඒක පට්ටම සුපිරි ගේම් එකක්. ඊට පස්සේ මම වෙන ස්පෝර්ට් එකකින් කියන්නම් FC24 ගේම් එක ෆුට්බෝල් ගේම් එකක් විතර කැමති සහ Meanwhile, encouraging him to take it on. Real opportunity.
Nice, 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 nice. For the lead here. Oh, that's not quickly away. And that was probably the right pass. WW2K25 WW ගේම් එකකට කැමති. ඉතින් ඔය ගේම්ස් තුනට තමයි ක්‍රිකට් 24 ගේම් පස්සේ කැමති ස්පෝර්ට්ස් ගේම්ස් තුන. අමෝද්‍යාදන ඔයා ගහන්න බලාපොරොත්තු වෙන සිමියුලේටර් ගේම්ස් සහ හොරර් ගේම්ස් මොකද්ද? ඕකට මම උත්තරේ මේ channel එකෙන් දීලා හරියන්නේ නැහැ. ඉතින් මම ඕකට වෙනම channel එකක් හදලා තියෙනවා. ඒ channel එකට ඇවිල්ලා බලන්න. ඒ channel එකේ link එකත් මම මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. ඒකට ඇවිල්ලා බලන්න. මම මොනවද ගහන්න කියලා ඔයාලටම උත්තරේ හම්බ වෙයි. A few moments later. ඊට හදලා දහම් හදනවා අයියා. මට උත්තර දෙන්නේ කොහොමද නාට්ටව දාන්න? මොනවද මේ හදන ප්‍රශ්න? අයියා ගේද? දහම් හදනවා අයියා ගේද කියලා. නෑ දහම් මම කාමරයක විතර මුළු ගේම නෑ දහම් මම කාමරයක විතරයි දහම්. කෙරීමකුත් නෑ දහම් නෑ. ඊට පස්සේ මම අහලා තියෙනවා ඔයා ස්කූල් ක්‍රිකට් ප්ලේ කරලා තියෙනවද? මම මේකට උත්තරේ ගොඩක් මම ලයිව් ස්ට්‍රීම්ස් වලම කියලා තියෙනවා. මම පොඩි කාලේ ගිය ඉස්කෝලේ ඇත්තටම ක්‍රිකට් තිබ්බේ නෑ. ක්‍රිකට් ස්පෝර්ට්ස් එකක් විතර කරන්න තිබ්බේ නෑ මචං. ඊට පස්සේ මම A levels වලට ආපු ඉස්කෝලේ නම් තිබ්බා. ඒත් ඒ දවස්වල A level වලට ફોකස් කරපු නිසාම මට ක්‍රිකට් ෆලෝ කරගන්න බැරි වුණා. බට් මම ගමේ හොඳ ක්‍රිකටර් කෙනෙක්. ස්කූල් ක්‍රිකට් ඇත්තටම මට ගහන්න chance එකක් හම්බුනේ නෑ. පර්සනල් ලයිෆ් එක ගැන පොඩ්ඩක් කියන්න අයියේ. පර්සනල් ලයිෆ් එක කොහොමද ඒක කියන්නේ? මම දිග කතන්දර ගොඩක් තියෙන හැම කියන්නේ කිව්වොත් ඕකට උත්තර මං හිතන්නේ ඔයාට මේ Q&A එකේ සම්පූර්ණ වීඩියෝ එකම අහද්දි හම් වෙයි. ගොඩක් ඒක ප්‍රශ්න කෙටි කෙටියෙන් අහලා තියෙනවා. එතකොට මම ඒකට උත්තර දෙද්දි පර්සනල් ලයිෆ් එක සම්පූර්ණයෙන්ම වගේ කියවෙයි. ඒ නිසා Q&A එක ඉවරනකම් බලන්න මම ඔක්කොටම වගේ උත්තර දෙනවා. නැෂනල් ටීම් එක ප්ලේ කරන්න හම්බුනොත් ලංකාවේ නැතුව කැමතිම රට මොකද්ද? අහන්න දෙයක් නැහැ. දෙපාරක් හිතන්නේ කියන්නේ නිව්සීලන්ත කියලා. ඔයා කැමතිම ප්ලේ සංගනේ. මම ලයිව් වල සමහර කියලා තියෙනද ඔයා දන්නවා වගේ. එයාව කවදා හරි ෆේස් ටු ෆේස් හම්බෙලා තියෙනවද? නෑ. නැත්තම් එහෙම හම්බෙන් try කරලා තියෙනවද? try කරලා කියන්නේ ඇත්තටම මට chance එකක් හම්බෙලා නැහැ සංගා වගේ legend කෙනෙක් හම්බ වෙන්න. හම්බ වුණොත් ඒක මට පට්ටම සතුට හිතන දෙයක් වෙයි. මම පට්ටම කැමති. මම පට්ටම ආස ප්ලේ කෙනෙක් තමයි කුමාර සංගක්කාර කියන්නේ සුපිරිම legend කෙනෙක්. ඉතින් සංගව හම්බ වුණොත් ඒක මට තේරෙන්නේ නැහැ voice describe කරන්න. ඒක මම කවදා හරි බලමු සංගව හම්බෙන්න ආසාවක් තියෙනවා. බලමු කවදා හරි මට ඒක සක්සස් කරගන්න හැකි වේද මම හිතනවා බලමු. ඊළඟට Hunt X gaming හදන career mode නැත්තුයි. right මේ career mode ගැන මේ channel එකේ ඉන්න ගොඩක් කට්ටිය දන්න දෙයක්. මම මේ channel එකේ කරගෙන යන video series එක. ඒක නැවැත්තුවේ ඇත්තටම cricket 24 game එකෙන් දැන් අපි cricket මම play වැඩිපුරම play කරන cricket 24 game එක. ඒකෙන් දැන් cricket 26 එකට ළඟදීම switch වෙන්න වෙනවා. ඒ නිසා ටෙලිග්‍රාම එකක් වුණත් බොයිස් එන්ඩ් එකක් තියෙන්න ඕනේ. ඒ නිසා මම මේක වීඩියෝ සීරීස් එකක් විතර කරන් ගියපු එක එන්ඩ් කරා. එතකොට එන්ඩ් කරේ ක්‍රිකට් 26 එකෙත් ওই විදිහම පටන් ගන්න පොරොන්දුවත් එක්ක. ඉතින් ඒ නිසා ඉවරයි කිව්වට ඉවරම නෑ. 26 එකේදී ගොඩක් වැඩ කිඩ බලන්න පුළුවන්. ඊට පස්සේ ගයියේ වැඩිපුරම ක්‍රිකට් ගේම්ස් ගහන්නේ. ඒකට හේතුව මේ channel එක සම්පූර්ණයෙන්ම ස්පෝර්ට්ස් වලට වෙන් කරලා තියෙන්නේ. ඒත් වැඩිපුරම ක්‍රිකට් ගහන්න හේතුව තමයි ක්‍රිකට් is the my most favorite ස්පෝට් රයිට්. ක්‍රිකට් තමයි වැඩිපුරම කැමති ක්‍රීඩාව සහ ක්‍රිකට් කියන එක පොඩි කාලේ ඉඳන්ම ඇඟේ තියෙනවා. ඉතින් ඒ නිසා වෙනදී ක්‍රිකට් වලට මාර කැමති. දැන් ඉන්න ෆාස්ට් බෝලර්ස් දැන් කැමතිම කෙනා ඉස්සර හිටපු ෆාස්ට් බෝලර්ස් දැන් කැමතිම කෙනෙකුයි කියන්න. දැන් ඉන්න කට්ටිය ලෝකෙම කැමතිම කෙනෙක් තමයි ට්‍රෙන්ට් බෝල්ට්. ඊට පස්සේ ඉස්සරට කට්ටියගෙන් කැමතිම කෙනෙක් තමයි කමින්ද වාස්. රුවන් යහලා තියෙනවා ගයමල් අනුරාධපුරේ කොහෙද ඉන්නේ? හැටම කොහෙද කියලා හදිනවා. මම ඇත්තටම ඉන්නේ නාට්‍යදුව වැව අහලා කියලා දන්නේ නැහැ. ඒගොල්ලෝ නාට්‍යදුව කිට්ටෝ තමයි බොයිස් මම ඉන්නේ. අනුරාධපුරේ කෙල්ලෙක් ඉන්නද කවද්ද වෙඩින් එක? රුවන් අයියේ බරපතල ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. වීඩියෝ එකේ අවසානටම දෙන්න ඒකට උත්තර. දිනදු අහලා තියෙනවා ආසම බැට්ස්මන්, ආසම බෝලර්, ආසම කීපර්, ආසම ඕල් රවුන්ඩර්, ආසම නම sorry ආසම නෙමෙයි මදර්ස් නේම ෆාදර්ස් නම පෙට් නේම් මට පෙට් කෙනෙක් නෑ. ඒ නිසා පෙට් නේම් කපලා අරින්න. ගර්ල්ස් නේම් අපේ අම්මෝ ක්‍රිකට් හර කැමතිම ගේම් එක බර ප්‍රශ්න ගොඩක් තියෙනවා. ආසම බැට්ස්මන් සංගා, ආසම බෝලර් ඕල් ටයිම් ආසම බෝලර් හිතා ගන්න බෑ බොයිස්. ගොඩක් කැමති ඇක්ෂන් එකක් තමයි අපේ
මුරලි ඇක්ෂන් එක මුරලි ඇක්ෂන් මාර කැමති මුරලි මං කැමති බෝලර් කෙනෙක් ආසම කීපර් සංගක්කාර ආසම ඕල් රවුන්ඩ් ටීඑම් දිල්ෂාන් අම්මගේ නමත් අහගෙන තාත්තා නමත් අහගෙන අම්මගේ නම චන්දිම තාත්තගේ නම නිමල් ක්‍රිකට්ටර කැමතිම ගේම් එක ක්‍රිකට්ටර කැමතිම ගේම් එක මම ප්ලේ කරපු ගේම්ස් වලින් කැමතිම ගේම් එකක් තමයි බ්ලැක් මිත් වූකෝන් ගේම් එක ප්‍රශ්න ගොඩාක් අහලා තිනවා ඊට පස්සේ නිලිටෙක් ඉන්ස්ටාග්‍රෑම් account එකක් හදන්නේ නැද්ද පර්සනල් ඉන්ස්ටාග්‍රෑම් account එකක් තියෙනවා ඒත් මම මේ YouTube පැත්තෙන් එහෙමකුත් තියෙන එහෙම account හදලා නැහැ මගේ පර්සනල් account තියෙනවා Facebook එකේ YouTube Instagram එකේ ගයන් සංජය කියලා ක්‍රේසි හදන කෑල්ලක් දාන දසන්නේ නැද්ද මොන විදිහේ කෑල්ලක් ගැනද මේ ක්‍රේසි ඔය අහන්නේ මට තේරෙන්නේ නැහැ ක්‍රේසි අලුත් විදිහේ content කරන්න හිතලා නැද්ද ideas ගොඩක් තියෙනවා ඉතින් channels තුනත් එක්ක මගේ channels තුනක් තියෙනවා මේ channel එක අනිත් gaming channel එක vlog channel එක ඔය තුනත් එකතුලා ඉන්න Facebook එකේ මම දැන් ඉස්සරහට දානවා TikTok එකේ දානවා ඔය ඔක්කොගෙම අලුත් contents වල බලන්න පුළුවන් වෙයි දැන් අලුත් දේවල් තව ඉස්සරහට ගොඩක් එන්න තියෙනවා අපි බලමු ඉස්සරහට මිලිඳු වහල් දෙන ඔයාගේ පාසල මම ඉස්කෝලේ බොයිස් දෙකකට ගියා පොඩි කාලේ ගියේ කලිල සේන මහාවිද්‍යාලයට ඒ තමයි මම චූටි කාලේ ගියපු කෙනෙක් පොඩි කාලේ ඉඳන් 11 වසරකම් ගිය ඉස්කෝලේ ඊට පස්සේ 11 වසරේ ඉඳන් ඒලෙවල් ඉවරනකම් මං ගියේ අනුරාධපුරේ වලිසිංහ හරිචන්ද්‍ර මහාවිද්‍යාලයට ওই ඉස්කෝලේ දෙකට තමයි මං ගියේ කෑල්ලක තමයි මොන කෑල්ලක් කරද මම මේ කෑලි කියන්නේ කීයක් කරද මහරහත් මේ පොඩි මොනවද මේ කෑලි කියන්නේ ඒකට උත්තරය අවසන් නම් මේ awesome better ලෝකෙන් ඉතින් සංග තමයි මම උත්තර දුන්නා ක්‍රිකට් ගේම් වලින් ආසම ගේම් ක්‍රිකට් ගේම් වලින් ආසම ගේම් එක මම කිව්වා ක්‍රිකට් 7 ක්‍රිකට් 24 මම දැන් ප්ලේ කරන ගේම් එක කැමති ඒ ක්‍රිකට් 7 එකෙන් මාර කැමති අපි ඒකත් දවසක ප්ලේ කරමු ආයි ලයිව් එක ඒ ඇති මේ ඇති 50k ට ඉක්මනට 100k ගන්න පුළුවන් ප්‍රාර්ථනා කරනවා එදා අනිත් ප්‍රශ්න ටිකත් අහන්න thank you කොල්ලෝ thank you so much ඊට පස්සේ දව කොල්ලෙක් අහලා තියෙනවා ආසම මැච් එක මොකක්ද ආසම මැච් එක ආසම මැච් එක මේක කියලා ආසම මැච් එක කියලා නෑ අකමැතිම ටීම් එක මොකක්ද කියලා තියෙනවා ඒක ඉතින් ගොඩක් ශ්‍රී ලංකිකයන් අකමැතිම ටීම් එක ඉතින් අහන්න දෙයක් නෑ sorry බංග්ලාදේශ් සබ් බින්දුවේ ඉඳන් මේ නම් ආපුවම මොකද හිතන්නේ ඒක ලොකු ගමනක් බොයිස් මම පොඩි හරි කියන්නම් මගේ channel එක අතරම පටන් ගත්තේ මේ channel එක මම 2021 ජනවාරි 12 තමයි මේ channel එක create කරලා තියෙන්නේ boys 2021 ජනවාරි 12 ඒත් මම ඊට කලින් ඉඳන්ම Facebook එකේ stream කරා යදුවනේ Facebook එකේ cricket වගේම ගොඩක් games stream කරා මම ඉස්සෙල්ලාම මම කියලා ඇති මම පටන් ගත්තේ මේ streaming වැඩේ පටන් ගත්තේ games streaming වැඩේ පටන් ගත්තේ phone එකේ අද වගේ මතකයි පොඩි Samsung phone එකකින් තමයි මම live stream කරන්න පටන් ගත්තේ. ඉතින් ඒ දවස්වල දාද්දි මට ඇත්තටම දැන්ටත් හොඳ connection එකක් නැහැ. වැඩක් නැහැ connection එක කතා කරලා මම ඒ දවස්වල live එකක් දාන්න රෑ 11 විතරකම් ඇහැරලා හිටියා. මොකද රෑ 10 විතර වගේ පස්සේ තමයි connection එක හොඳ. ඒ තමයි මම පටන් ගත්ත මුල් කාලේ. ඒතකොට මට ඇත්තටම PC එකක්වත් තිබ්බේ නැහැ. phone එකෙන් තමයි මම මේ වැඩේ පටන් ගත්තේ. Facebook එකේ ඉස්සල්ලා මම කරේ. Facebook එකේ තමයි page එක කරේ. ඉතින් Facebook එකේ එහෙම කරලා සෑහෙන කට්ටක් කාලා Facebook එකේ කොහොම හරි අනින් එකක් හොයන්න මම ස්ටාර්ස් වලින් ගේමක් අපේ කට්ටියගේ සපෝට් එකත් එක්ක පොඩි PC එකක් හදාගත්තා i5 4th gen. ඉතින් ඒකෙන් තමයි මම YouTube වැඩේ පටන් ගත්තේ. YouTube වැඩේත් ආවේ i5 4th gen PC එකෙන්. ඒකත් ලොකු PC එකක් නෙමෙයි. සාමාන්‍ය ගේමක් ගහන්න පුළුවන් PC එකක්. ඉතින් ඒකෙත් ඇවිල්ලා සෑහෙන කට්ටක් යවා මම කාපු කට්ට ගැන මමගේ ලයිව් බලන සෙට් එක දන්නවා. ඉතින් ඒගොල්ලෝ දන්නවා මම මොන වගේ මම කාලයක් ලයිව් ස්ට්‍රීම් නවත්තලා අතහැර දාන්නම් කියලා තරමට තත්ත්වයටපත් වුණා. කනෙක්ෂන් ප්‍රශ්න කො කරන්ට් කපනවා හරි නැත්තම් ලයිව් එකක් දාන්න ඉඳගත්තාම මොකක්ම හරි වෙනවා. ඒ තරම් බාධාවක්. ඉතින් වැඩේ අතාර ගන්න නැතුව ආපු නිසා තමයි අද 50k උනේ. බ්‍රාද කරන් ආවොයිස් ඒකට මේ වීඩියෝ එකක් බෑ. වීඩියෝ මදි. වෙච්ච කරද ආපු ප්‍රශ්න ඔක්කොම ගැන කතා කරන්න. ඉතින් ඒ වගේ ගේමක් ඒ වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙලා තමයි යන්තම් කොහොම හරි ගේමක් ගහලා 50k වලට ආවේ. ඉතින් තව ආව වගේ සෑහෙන දුරක් යන්න තියෙනවා. මේ ආපු ගැන මොකද හිතන්නේ? අමාරු ගමනක්. මේත් ආපු ගමන ගැන පට්ට නිහතමානී සතුටක් තියෙනවා. මම කාපු කට්ටට ප්‍රතිඵලයක් හම්බෙලා කියලා මට දැන් තේරෙනවා. ඉතින් මහන්සි ප්‍රතිඵල කියලා තමයි කියන්න තියෙන්නේ. YouTube එකට ගමන එන්න සපෝට් කරේ කවුද අප්පා?
ඔන්න ඔතන තමයි මට උත්තර දෙන්න අමාරුම තැන. මොකද ඒ තරම් මට උදව් කරපු කට්ටිය ගොඩාක් හරියක් ඉන්නවා. ඉස්සල්ලාම අපේ ගෙදර කට්ටිය තමයි ගෙදර කට්ටියගේ කැමැත්තට වැඩේ පටන් ගන්න බෑනේ. ඉස්සල්ලාම ගෙදර කට්ටිය කැමැත්ත හම්බුණා. ඊට පස්සේ මම Facebook එකේ ඉස්සලම මේ මුලින් දම්ම කියන්න මුලින් දම් උදව් කරපු කට්ටිය කියන්න Facebook එකේ live stream. ඒ කියන්නේ මම live stream වලට එන්න පටන් ගද්දිම උදව් කරපු කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් නම් වශයෙන් කියන්න බෑ ගොඩක් ස්ට්‍රීමර්ස්ලා ඉන්නවා. එතන මෙයා කියලා කියන්න අමාරුයි. ඒ තරම් ගොඩක් මට උදව් කරපු කට්ටිය ඉන්නවා. ඒ වගේම ඒ දවස්වල live stream බලපු කට්ටිය තාමත් බලන කට්ටිය ඉන්නවා. ඉතින් ඊට පස්සේ YouTube වල ආවට පස්සේ YouTube පටන් ගත්ත දවසේ ඉඳන් ඉන්න අපේ සෙට් එක විශේෂයෙන්ම ඔයගොල්ලෝ තමයි ඒගොල්ලොට ලොකු තෑන්කියක් යන්න ඕනේ. ඒ වගේම මගේ මේ channel එකේ අපේ admin අපේ නුවන් නිනජස් ඇඩ්මින් පැනල් එක ඇතුළු අපේ මොඩරේටර් සෙට් එක ගොඩක් ඉන්නවා. ඉතින් මේ සෙට් එක සෑහෙන සපෝට් එකක් දෙනවා. ඒගොල්ලෝ අමතක කරන්න බෑ. එතකොට මේ YouTube වලට ආවට පස්සෙත් ගොඩක් දේවල් මට කියලා දුන්න ස්ට්‍රීමර්ස්ලා. එතකොට උදව් කරපු කට්ටිය ඩොනේෂන් දුන්න. ඔයගොල්ලෝ විශේෂ ඩොනේෂන් දුන්න සෙට් එක මම දන්නේ මම නම් වලින් නොකියුවේ. මට කවුරු හරි මගේ හැරුණොත් ඒ මගේ අරන එක ඒක මම ඒ මට උදව් කරපු කෙනාට කරන අවුලක් නිසා මම නම් වශයෙන් කියන්න යන්නේ. මම දන්නවා මට තාමත් මුල ඉඳන් උදව් කරපු කට්ටිය තාම දන්නවා. මට හොඳට මතකයි. ඉතින් ඒ හැමෝටම thank you so much දුන්න සපෝට් එකට. ඉතින් ටිකටම මාත් එක්ක එකතු වෙන තමයි මම කියන්න තියෙන්නේ. ඔයාගේ ජීවිතේ වැඩියෙන්ම සතුට හිතුන දවස වැඩියෙන්ම සතුට හිතන දවසට මම මොකක්ද දෙන උත්තරේ? ඒක අමාරු උත්තරයක්. කීපයක්ම තියෙනවා. මට ඔකට උත්තර දෙන්න එහෙම ඇත්තම එකක් කියලා නෑ යාළුවනේ. මට මෙන්න මේක දවස කියලා මට වැඩියෙන්ම සතුට හිතන දවස කියන්න තරම් එකක් නෙමෙයි. ගොඩක් තියෙනවා. මට ඒකට උත්තර දෙන්න අමාරුයි. මොකද ඒ තරම් සතුට හිතන දවස් ගොඩක් තියෙනවා. මෙන්න මේකම මගේ ජීවිත සතුට හිතුන දවස කියලා කියන්නේ දුක හිතුන දවසක්. ඒවත් ඒකත් එහෙම තමයි බොයිස්. දුකම හිතුන මේච්චර මේ දුක ඒක මයින්ඩ් බෑනේ බොයිස්. ඒ නිසා මට මේක දුක වැඩිම හිතුන දවස කියලා කියන්නත් ඇත්තටම එකක් නෑ. ගොඩක් තියෙනවා. ඒකත් channel එක පැත්තෙන් දුක හිතුන දවසක් මම කියන්නද? මම ඉතිහාසය කරපු ලොකු මෝඩකමක් තමයි මේ channel එකේ ඇත්ත මැච් එක highlight දැම්මා. ඉතින් සෑන්ඩ් කේස් එකක් වුණා. නිව්සීලන්ත ක්‍රිකට් එකෙන් මට ස්ට්‍රයික් එකක් ගහලා channel එක මාස 3ක් සස්පෙන්ඩ් කරලා තිබ්බා. ඒ වෙලාවේ ඇත්තටම ගොඩක් දෙනෙක් මාත් එක්ක කතා කරලා ගොඩක් දෙනෙක් මට උදව් කරා. ඉතින් thank you ඒ හැමෝටම. ඒක නම් channel එක පැත්තෙන් මට මාර දුක හිතෙන දවසක්. ක්‍රිකට් පැත්තෙන් දුක හිතෙන දවස් ගොඩක් තියෙනවා. අම්මෝ මැච් පෙරදිච්චාම සෑහෙන දුකයි. සතුටුයි දවසක් තියෙනවා. මැච් වලින් අපේ 2014 වර්ල්ඩ් කප් එක, ආසියා කප් එක, 96 වර්ල්ඩ් කප් එක නෑ මම අතට ඉපදිලා නෑ. ඒ වගේ සතුටුයි දවසක් තියෙනවා. ඉතින් ගොඩක් තියෙන නිසා මම එකක් මේ කියලා කියන්න යන්නේ. ඔක්කොම කියන්න බෑනේ මේ වීඩියෝ එකේ. ලෙවිත් හසන් කියලා තියෙනවා. අහන්න මොකුත් නෑ අයියෝ. ගැම්මට බැටි කරේම් thank you මල්ලේ. තව කෙනෙක් ආසම WWE wrestlers ලා 1 2 3 කවුද කියලා. ආසම wrestlers ලා Undertaker, John Cena, Randy. ඊට පස්සේ කලින් අපේ කලින්දු අහල් තියෙනවා FB එකෙන් ගේමක් ගහන්න ළඟ යුදාන ගැන හිතන්නේ නැත්තේ. FB දැන් අපෝ පටන් ගන්න යන්නේ my connection එක අප්ග්‍රේඩ් කරපු ගමන් මම අනිවාර්යෙන් FB එකෙත් live streams කරනවා ඉස්සරහට. YouTube live කරන අලුත් කෙනෙක්ට දෙරන් තියෙන කරන්න ඕන දේවල් ගැන විස්තරයක් කියන්න පුළුවන්ද? YouTube live කරන්න හිතන් ඉන්න කෙනෙකුට කියන්න තියෙන්නේ YouTube නෙමෙයි මොන platform එකේ මොන game පටන් ගත්තත් මුල් කාර්ය පට්ටම අමාරුයි. ඔයාලා YouTube එකේ පැත්තෙන් good views එන්නේ නැහැ. කට්ටිය live video එක බලන්නේ නැහැ. reach එකක් නැහැ. මොකුත් නැහැ. ඔයා නිකන් මහන්සි වෙනා විතරයි සල්ලි හම්බෙන්නෙත් නැහැ. හැබැයි ඔයා එහෙම ඇතර දැම්මොත් ඔයාට මොකුත් නැහැ. අනිත් එක තමයි ඔයා සල්ලි බලාගෙන වැඩේ පටන් ගන්නත් එපා. සල්ලි පටන් ගද්දි හම්බෙන්නෙත් නැහැ. ඔයා මහන්සි වෙන්න. මහන්සි වුණොත් පස්සේ සල්ලි කියන එක නිකම්ම ඔයා ගාවට එනවා. ඔයාට එතෙන්ට ඔයා ලයිව් කරන්න ඕන කියලා මුල්ම අදහස ආවේ දේ මොකක්ද? ඔයා ලයිව් කරන්න ඕන කියලා නෙමෙයි. මම කලින් කියලා තිබි මේ channel එක මම පටන් ගත්තේ අතර movie review කරන්න කියලා හිතාගෙන. මොකද මට idea එකක් තිබ්බේ නෑ. මට YouTube කරන්න ආසාවක් තිබ්බා. but මම මේ channel එක ඉස්සෙල්ලාම Facebook live stream කරන්නත් කලින් ඒ කියන්නේ 2019 වගේ මම channel එකක් කරා. මේ channel එක නෙවෙයි. ඒ channel එක නැති වුණා. movie review කරන්න ගිහලා copyright පැදිලා 2019 වගේ. එතකොට මට ලොකුවට තේරුන්නේ නැහැ YouTube එකෙන් මොකක්ද කියලා. නිකන් ඔහේ මම වීඩියෝ ෆිල්ම් වල කැලිය අරන් මම කතා කරලා දාලා ඒ ෆිල්ම් වල කැලට කොපිරේට් වෙදිලා ඒ channel නැති වුණා. ලයිව් කරන්න අදහසක් ආවේ ඇත්තටම ලයිව් කරන්න අදහසක් ආවේ මම ඇත්තටම ලයිව් ස්ට්‍රීම්ස් බලලම
මම නම් වශයෙන් කියන්න යන්නේ ලංකාවේ ගේමින් කරන ස්ට්‍රීමර්ස්ලාගේ ලයිව් දැකලම තමයි මටත් ආසාවක් හිතුනේ මෙහෙම දෙයක් කරන්න මටත් පුළුවන් කමක් තිබ්බනම් මට මෙහෙම නියම් ඇත්තට මටත් මෙහෙම කරන්න තිබ්බනම් ආස කියලා තිබ්බලා ආසාවක් එක්ක තමයි මම වැඩේ පටන් ගත්තේ මට පටන් ගත්තේ මං කිව්වා මොකොත් තිබ්බේ නැහැ ඔය වගේ කිසිම පහසුකමක් තිබ්බේ නැහැ ඒත් මම අද වෙනකොට යම් තා ගේමක් ගැහුවා ඒ ආසාව නිසා ඔයා මුල හිටිය තැන ඉඳන් මෙච්චර දුරක් ඇවිත් තියෙන තැන තත්ත්වය මොකද දන්නේ මාර සතුටේ පට්ටම සතුටේ ජීවිතේ ලයිව් ස්ට්‍රීම් වලින් පරිබාහිර තිබ්බ කඩියම් ඇචීව්මන්ට්ස් මොනවද ඇචීව්මන්ට්ස් ගොඩක් තිබ්බ යාළුවනේ ඇචීව්මන්ට්ස් කියලා මෙහෙම කියන්නම් මම ඒ ඇචීව්මන්ට්ස් ඔයාලට ඊළඟ Q&A එකේදී කියන්නම් ගොඩක් දුරට 100k වලදී අපිට තව Q&A එකක් කරන්න හම්බ වෙයි කලිස්ගේ ප්‍රශ්නෙම කලිස් 100k වලදී අහන්න මං එදාට ඔකට උත්තරේ දෙන්නම් සමහරට මං එතකොට මේ ඇචීව්මන්ට්ස් කම්ප්ලීට් කරගත්තා කියලා ඔයාලට කියලාම මම ඔයාලට ඒකට උත්තර දෙන්නම් රයිට් ඊට විදුරා දෙනවා most favorite YouTube channel in Sri Lanka most favorite YouTube channel ඔකට උත්තරේ these days ශ්‍රී ලංකා ක්‍රිකට් මැච් තියෙන දවස්වල ශ්‍රී ලංකා ක්‍රිකට් එහෙම නැත්නම් මැච් එකක් පෙන්වන channel එක ඒ තරම් ක්‍රිකට් පිස්සුවක් ක්‍රිකට් උනක් තියෙනවා මට ලංකාවෙන් නෙවෙයි ලෝකෙම මම වැඩියෙන්ම කැමති YouTube channel එක මගේ channel එක මම ඒ තරම් මගේ channel එකට ආදරෙයි most favorite cricket league අතරම අපේ cricket league එක මීට වඩා improve වුණා නම් මම අපේ league එකට කැමතියි but දැනට නම් මම කැමතිම cricket league එක තමයි Big Bash what position do you like to play if you are a cricketer and why I like to play as an opener because no reason but I like to open as a cricketer most favorite all time legend in cricket for me most favorite all time legend මා සංගක්කාර YouTube එකේ මාසෙට කීයක් හම්බෙනවද මම ඔකට උත්තර දුන්නා දැන් ඉන්න ටීම් එකේ ආසම් බැට්ස්මන් දැන් මම මේ වීඩියෝ රෙකෝඩ් කරන 2025 සමහරට මේ වීඩියෝ කොහොලා බලන්න පස්සේ දන්නේ මම වීඩියෝ රෙකෝඩ් කරන 2025 බලන කෙනෙක්ට මේ දවස්වල නෙමෙයි මම ඇත්තටම මේ කාලේ සමහරට ඒ වෙද්දි මම ලෙජන්ඩ් කෙනෙක් වෙලා ඉඳී ගොඩක් දුරට රතුම් නිසංග ක්‍රිකට් 26 මොන වගේ වෙයි කියලා හිතන්නේ ඒක වෙනම වීඩියෝ එකක් කතා කරන්න ඕන දෙයක් ක්‍රිකට් 26 කියන්නේ එන්න දින ගේම් එකක් ඒත් 24 වඩා ගොඩක් දේවල් වෙනස් වෙන්නේ නැති වෙයි කියලා මට නිකමට වගේ හිතෙනවා 1910 මේ ගණන් ප්‍රශ්නත් අහන්නේ මම මේ Q&A එකේදී මට තේරෙන්නේ නැහැ උත්තර දෙන්න Get some help 1100 මම හරි නේද Yeah, boy. ඉතින් හරි ඒක පන්නන ප්‍රශ්න අහලා දෙන්නේ මේගොල්ලෝ බා ක්‍රිකට් ගේම් ගහන්න පටන් ගත්ත කොයි කාලෙද මම ක්‍රිකට් ගේම් ගහන්න පටන් ගත්ත නම් මචං ඇත්තටම කිව්වොත් ලයිව් කරන්නත් කලින් මම ලයිව් කරන්න කලින් මට ගොඩක් කලින් මට තිබ්බ ලැප් එකක් පොඩි ওই ලැප් එකේ මම මතකයි ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා මම වැඩිම ප්ලේ කරපු ගේම්ස් එක තමයි GTA San Andreas අනිත් තමයි ක්‍රිකට් 7 අද වගේ මතකයි ක්‍රිකට් 7 එකේ දාගෙන බෝලර්ස්ලා පන්න ගහපු හැටි ඊට පස්සේ ගෙහුවා ඇෂස් ක්‍රිකට් 2009 ගේම් එක ඔය ගේම් එක මම හිතන්නේ ඉස්කෝලේ යරලා දුවගෙන ඉන්නේ ඔය ගේම් එක ගහන්න ඒ තරම් මම ඔය ගේම් එක ගහන්න පටන් ගත්තේ කාලේ අතර මට මතක නැහැ 2012 2014 වගේ කාලේ තමයි මට මතක විදියට ලංකාවේ ටීම් එකට සිලෙක්ට් වුණොත් ප්ලේ කරන්න ආස පොසිෂන් එක ඕපනර්ස් මම ඕපන් කෙනෙක් විදිහට කටයුතු කරන්න කැමති ඒකට උත්තරේ මම ආයෙත් දුන්නා වුණ රූම් එක කවද එලි දක්වන්නේ රූම් එක එලි දක්වන දිනය කමින් සූන් එක මම බ්ලොග් එකක් හරි දෙන්නම් ඔයාලට මගේ බ්ලොග් channel එකේ ආසම බැට ආසම බෝල ඔය ටිකට මම උත්තර දුන්නා මගේ නම තාත්තා නම උත්තර දුන්නා රාට නාන්න නැද්ද මොකද්ද රාට නාන්න නැද්ද දෙව රාට නාන්න නැද්ද රට යන්නේ නැද්ද කියලා අහන්නේ ඒක හරියට මම කිව්වේ මේ ප්‍රශ්නට උත්තර දෙන්න කියලා මගත් ඔළුව විකාරනවා රට යන්නේ නැද්ද නෑ සිදුහත් කුමරු උද්දගම ඇමරිකාවේ ගොඩාක් 49 නම් අභිනිෂ්ක්‍රමණය කරන විට කන්තක දිව වේගයෙන් නාලාගිරි දිව වේගයෙන් කවර භාගයක් ඒසර මචං මට DM එකක් දාන්න අපි කතා කරමු හරි කරමු මචං හරි අවුලක් නැහැ නේ කොල්ලෝනේ ඉදිරි ප්ලෑන් ගැන විස්තරයක් ඕනේ ඉදිරි ප්ලෑන්
ඉතිරි ප්ලෑන් එක කෙටීම කිව්වොත් එහෙම ඉක්මනට මේ channel එක 100k ගහන්න සහ අනිත් channel දෙකත් අප් කරගන්න එක තමයි ඉතිරි ප්ලෑන් එක. ඊට පස්සේ ඔයා අධිකරම ක්‍රිකට් 24 ගේම් එක ප්ලේ කරනවා. ක්‍රිකට් 26 එනකම් මම මේක ප්ලේ කරනවා. A few moments later. මේ ඇයි බම් මඩිපුර මේ ගේද කියලා අහලා ඉන්නේ මොනවද මේ කතා? මම සෙව්වන්ත මල්ලි වාට කැමති කිව්වොත් මොකද කියන්නේ? ඌ අවුරුද්දක් ඔයාගෙන් බලන් ඉන්නව අහන්න බයි. ඈ? මේ වීඩියෝ එක බලලා මාව ගෙදරින් පන්නන ඈ. මොනවද ඔය කියන්නේ? සෙව්වන්ත මල්ලි. හලෝ. ඒක තමයි ඔබට මාව මතක නැද්ද? නන්දසිරි. 2000 years later. මතකයි නන්දසිරි මතකයි. ඔයා හොඳ ක්‍රිකට් ෆෑන් කෙනෙක් නම් මේ කෙරකන්ගේ ජර්සි අංකය කියන්න යමු. මචං මට ඕන්නම් තිබ්බා මේ වීඩියෝ එක නවත්ත ජර්සි නම්බරේ හොය කියන්න. ඒත් ඇත්තටම මට එකපාර මතක් වෙන්නේ නැහැ. මට එකම එකක් මතකයි සචින් ටෙන්ඩුල්කර්ගේ ජර්සි නම්බරේ 10 කියලා මතකයි. ඒක විතරයි මතක. ගිම්සර් හල් තියෙනවා පවුලකට පොඩි විස්තරයක් දීලා ජොබ් එක ගැන කියන්නකො. පවුලේ අපි 4 දෙනයි මමයි අප්පච්චි අම්මයි නංගි අපි 4 දෙනා තමයි ඉන්නේ. YouTube කරන අයගෙන් ආසම කවුද? මම චරිතයක් කියන්න. මම දන්නේ ඇයි පුරට කැමති කියලා. මම ඒත් YouTube එක දැක්කොත් ගිහිල්ලා බලනවා. එච්චර එහෙම ලොකුට ෆලෝ ගන්නෙත් නැහැ. ඒත් හොර ගහපු ගේම ගැන මට එන මේකක් තියෙන පොඩි ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. ISO speed මම දන්නේ මාරම ගේමක් ගහපු කොල්ලෙක් පොඩි කොල්ලෙක්. ඉතින් මං ඇත්තටම මේ දෙයක් ගෙර ගන්න නම් ගන්න බගින්න උත්සාහය පොරගේ උත්සාහය තමයි ඒකට හේතුව. දැන් මම ලෝකෙම දන්න YouTube කෙනෙක් ISO speed රයිට්. ඊට පස්සේ ගොඩක් අහලා තියෙන බොයිස් මේ එකම ප්‍රශ්න ටික පදින වාහනේ මොකද්ද? මම ඇත්තටම පටන් ගත්ත යාළුවනේ චූටි ෆුට් සයිකලයකින්. ෆුට් සයිකලේ පැදලා දැන් මෝටර් සයිකලේ පදිනවා. ඊට කලින් පොඩි විල්බරවකුත් පැද්දා. ඔය ටික තමයි දැන් පැදලා තියෙන වාහන. තාත්තේ කායක පදිනවා. ඔය ටික විතරයි පැදලා තියෙන වාහන. තව හදන්න එන වාහනත් ඔය හිටලකොට රවුමක් ගහනවා. මොකද කළා වාහන දන්නේ නැති වෙද්දන්නේ. හරි ඊළඟට ඔයා හිතන්නේ ලංකාවේ හොඳම පිතිකරු පැතුම් නිස්සංගත කුසල් මෙන්ඩිස්ද? හොඳම පිතිකරු කොහොමද හොඳම පිතිකරු කියලා මොකද්ද මම ගන්න මොකද මිනුම? එවරේජ් පැත්තෙන්ද ස්ට්‍රයික් රේට් පැත්තෙන්ද නැත්තම් එහෙම දෙන්නම හොඳ බැට්ස්මන්ලා දෙන්නේ. එහෙනම් මම මෙයා හොඳම කෙනා කියලා කියන්නේ දෙන්නම හොඳ බැට්ස්මන්ලා. ගොඩක් දෙනෙක් විශ් කරලා දෙනින් එහෙමම thank you. ක්‍රිකට් වලට අමතරව ආස ස්පෝර්ට් එක. ක්‍රිකට් වලට අමතරව ආසම ස්පෝර්ට් එකක් තමයි ෆුට්බෝල් රග ඔය ගේම්ස් ස්පෝර්ට්ස් වලට කැමති. දැනට ගහපු හොරර් ගේම් වලින් ආසම ගේම් එක. දැනට ගහපු හොරර් ගේම්ස් වලින් ආසම ගේම් එක Vice Age. YouTube පටන් ගන්න කොච්චර කාලද? YouTube පටන් channel එකට දවස් තමයි මම ඔය කිව්වේ කලින් වීඩියෝ එකේදී. FB live දාන්නද දානවා මල්ලි ඉස්සරහට දානවා. දැන්ටම FB page එකයි හදලා තියෙන්නේ. FB page එකෙත් මම link එක description එකේ දාන්නම්. ඔය පැත්තේ අලි ඉන්නවද? ඔන්න බලහන් කොහොම ප්‍රශ්න. මම අනුරාධපුරේ කියලා මම අලි කෙලියක් නැද්ද ඉවත් වෙන්නේ මේ ලයිව් එකක් කරලා මම හැමදාම අලි වල තලි එනවාද? එහෙම අලි එන්නේ නැහැ. මොකද අපේ ඉවල් පැත්තට අලි ඉන්නවා. ඒත් අපි ඉන්න පැත්තේ අලි නැහැ. හරි? අලි ඉන්නවා. අලි ජීවත් වෙනවා. ඒත් මේ අපි ඉන්න ඉවල් පැත්තේ වල අලි නැහැ එහෙම. අකමැතිම ක්‍රීඩකයා කවුද කියලා? අකමැතිම ටීම් එකක් ගත්තා හදින අකමැතිම ටීම් එක බංග්ලාදේශ. අකමැතිම ක්‍රීඩකයා මම දන්නේ අවුලක් හිතන්න එපා වань එහෙම කිව්වා කියලා. කියන නොකිය ඉන්නන්නේ නෑ මම කියන්නේ. අකමැති ක්‍රීඩකයා මම දන්නේ වැඩෙක් හොඳ ඕල් රවුන්ඩ් කෙනෙක් බට් ශකීබ්ට මම කැමති නෑ. ඇයි දන්නේ? ශකීබ්ට කැමති නෑ. මුෂ්ෆිකට කැමති නෑ. කොහොම හරි බංග්ලාදේශ ටීම් එක මට පෙන්වන්න බෑ. කීප දෙනෙක් කරෙන්න අමීම් වගේ ප්ලේස්ලා අරින්න බංග්ලාදේශ ටීම් එකම පෙන්වන්න බෑ. ඇඩ්‍රස් එක account number එකයි password එකයි කියන්න පුළුවන්ද? ඇඩ්‍රස් එකයි account number එකයි password එකයි හරි නේද? ශාස්ත්‍රනික හරි නේද? මම ඔක්කොම කිව්වා. account number එකේ password එකත් කිව්වා හරිනේ. මම ඕන දෙයක් කරගන්න. දැන් හරිනේ?
ඔයා පලන යුඩප් කරනට තිබුණු පහසුකම් මං කිව්ව එක තමයි මට තිබ්බ පහසුකම් ටික මං ඔයාලට කිව්වා. ඔයා යුඩප් කරන්න ආස වුණ හේතුව විශේෂ හේතුවක් නෑ යුඩප් කරන්න කියලා විශේෂ හේතුවක් නෑ. ඒත් මුලින් මම ඇත්තරම නියම් ෆන් එකට ගෙන වගේ කරා යුඩප් එකේ වීඩියෝස් දාන එක ඔය බ්ලොග් විශේෂයෙන්ම ඔය මගේ මූවි රිවිව් කරන්න පටන් ගත්තා කියලා. ඒත් පස්සේ ඒක මගේ හොබි එකක් වුණා බොයිස්. දැන් يعني අපසට ලයිව් එකක් දාන එක නිකන් නංග ඩේලි දවසේ නිකන් දිනචර්යාවේ වැඩක් වුණා. ඒක නිකම්ම ජීවිතේ කොටසක් වුණා දැන්. ඔයා දැන් ගෙදර වැඩ ගේමින් channel එකයි බැලන්ස් කරන්නේ කොහොමද? කොහොම හරි බැලන්ස් කරගෙන යනවා. බැලන්ස් කරගෙන යන කිව්වම ඔහොම මට තේරෙන්නේ නැහැ. බට් කොහොම හරි බැලන්ස් කරගෙන යනවා. අපිට මොනවාද තියෙනවා නම් ඕන එකක් බැලන්ස් කරන් යන්න පුළුවන් මචං. ඕන එකක් ඕන එකක්. අවකලනය නිසා හරි. අය මං ඉවරයි. අවකලන නිසා ඇතිවන ප්‍රතිබිම්බය අවස්ථතිය හරි. මං හිතන්නේ ඉහළ කියවන්නේ නැහැ. මොකද්ද පරමාණු ඉලෙක්ට්‍රෝන ගැන හරියට මට මතක නැහැ මං දන්නේ නැහැ. අච්චයි. favorite superhero අඩොන්න මේ මොනවද අහලා තියෙන්නේ favorite superhero එහෙමත් නෑ මම ඉතින් superhero කෙනෙක් එහෙම නෑ මම විශේෂ නෑ හොලිවුඩ් actor actress හොලිවුඩ් නේ actress බලාගෙන මම නොකිය ඉන්නම්. ඔය ප්‍රශ්න නැත්තම් ප්‍රශ්නෙට කෙනෙක් කිව්වොත් boys ටොම් හෝලන්ඩ් කැමති පොරගේ ඇක්ටිං වල මම කැමති පොර හොඳ ඇක්ටර් කෙනෙක්. තව ඇක්ටර් කෙනෙක් මම කැමති boys මට නම මතක නෑ මේ වීඩියෝ රෙකෝඩ් කරලා නම් මතක් වෙන්නේ නෑ. Peaky Blinders TV series එකේ ඉන්න main character එකකින් කෙනෙක් මට නම මතක නෑ බට් මම පොරලත් කැමති පොර ඇක්ටිං සුපර් TV series එකේ හිටපු crush එක කවුද? හිටපු crush එක මොකද ප්‍රශ්නයක් අහලා තියෙන්නේ රෂ් එක ගුටි කන්න ප්‍රශ්නයක්. හරි. ක්‍රෂ් එකක් කියන්නේ මෙහෙමයි. ඔක ක්‍රෂ් එකට උත්තර දුන්නොත් එහෙම දෙක්කල් අයියා මාත් එක තරහ යනවා. ඒ නිසා මම නොකිය ඉන්නේ උත්තරේ. ලංකාවේ දැන් සෙල්ලම් කරන ප්ලේයර්ස් ලගේ ආසම් ප්ලේ කවුද? ලංකාවේ දැන් සෙල්ලම් කරන ප්ලේයර්ස් ලගේ දවසවල ප්ලේ කරන ප්ලේයර්ස් ලගේ ආසම් ප්ලේ කෙනෙක් හැතුම්. because he has a great future. හැතුම් කියන්නේ කන්සිස්ටන්සි ප්ලේ කරන කොල්ලෙක්. ඉතින් all format play වැඩක් නිසා තුමට කැමති. ඔයා ඉන්නේ කොහෙද? වයස කීයද? මම ඔයාලට උත්තර දුන්නා. මම ඉන්නේ අනුරාධපුරේ. මගේ වයස මම 24යි කොල්ලෝ. මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දි 24යි හරි. ජීවිතේ හතුරුම දවසේ මම උත්තර දුන්නා ඔකට. අනිත් channel එකේ live වීඩියෝ අනිත් channel එකේ මම දාලා දෙනවා. පොඩ්ඩක් busy වෙලා හිටියේ පහුගිටිය එකේ. ඒකට මම අනිත් channel දෙකත් මේ channel තුනම balance එක කොහොමද කරගෙන යනවා. ඔයා ක්‍රිකට් වීඩියෝස් වල බැස්සේ කොච්චර කාලද? ක්‍රිකට් වීඩියෝස් වල බැස්සේ කොච්චර කාලද කියලා මම ක්‍රිකට් වලට බැස්සේ ක්‍රිකට් බැලුවේ කවදාද කියලා මම කියන්න. මට කියන්නේ ටීවී එකෙන් දෙයක් බලන්න තේරෙනවා තියෙනවනේ. මං එදා ඉඳන්ම ක්‍රිකට් බලනවා මචං. මම පොඩි කාලේ ඉඳන් මට මතක මම කාලේ නම් මම මැච් බලනවා. ඒ කියන්නේ මම දන්න දවසේ ඉඳන් මම ක්‍රිකට් කියන එකත් එක්ක ඉඳලා තියෙනවා. ක්‍රිකට් මැච් බලලා තියෙනවා. ජීවිතේ හම්බුන වටිනම දේ මොකක්ද? ජීවිතේ හම්බුන වටිනම දේ නම් මගේ පවුල. يعني මගේ ගෙදර කට්ටිය. හරි මම දැන් මේකට උත්තර දෙන්න කෙල්ලෙක් ඉන්නවා. නැත්තම් මට මේක යෝ මේ Q&A මම පෝස්ට් එකක් දාලා තමයි මම ප්‍රශ්න ටික අහගත්තේ. මේකේ තියෙන වැඩිපුරම ප්‍රශ්නේ තමයි මට කෙල්ලෙක් ඉන්නවද? උත්තරේ දැන් නෑ. කලින් හිටියා boys and girls. කලින් හිටියා but දැන් නෑ. හේතුවයි කියලා මම ලයිව් එකේ නොකිය ඉන්නම්. ඒක දෙපු කෙනාට හානියක් නොවෙන්න ඒක නොවෙන්න ඕන නිසා නැති නිසා තමයි මම කියන්නේ නැත්තේ. නමක්වත් මුකුත් කියා හිටියා දැන් නෑ. මේ වීඩියෝ එක රෙකෝඩ් කරන කාලේ කියන්නේ මට 2005 දී නෑ. ඉස්සරහට එදියොත් තේරෙම කතාවක් දැන්නේ. මේ සබ් 50 කට එන්න එන ගමන උදව් කළාගෙන විස්තරයක්. මම දැන් ඔකට උත්තර දුන්නා. ගොඩක් ඉන්නවා නම් වශයෙන් ගැන මම මේ වීඩියෝ එක මාදි boys and girls ඉතින් මේ හැමෝටම නැවතව සාවක් thank you so much. ගොඩක් දෙනෙක් උදව් කරා. O-level results ආවා තියෙනවා. මට තිබ්බේ කොල්ලෝ ඇත්තටම A4යි B3යි C2යි. ඔක තමයි මගේ O-level result එක. ඒ අවසාන දෙක කවුද මේ ගේ තේනුම කරගෙන එක අහලා ඔයා මට කැමතිද කියලා. කවුද මේ වැඩිපුරම තිබ්බේ කෙල්ලෙක් ඉන්නවද ගේ ප්‍රශ්නයි. ඕ මන්ද මං channel එකක් දැන් වෙන පැත්තකට සීන් එකක් දෙන්නේ. හරි. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න ටික තමයි යාළුවනේ අහලා තියෙන්නේ.
සාරාංශයක් වශයෙන් කට්ටියම ඔය ප්‍රශ්න ටික තමයි කරක් අහලා තිබ්බේ. ඉතින් මම හිතනවා හැමෝගේ ප්‍රශ්නවලට උත්තර දුන්නා කියලා. සමහරට මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දී ඔයා ප්‍රශ්න දාලා තිබ්බේ නැත්නම් සමහරට මේ ප්‍රශ්නට උත්තර නොදෙන්න ඇති. ඉතින් ඒ දුන්න ප්‍රශ්න වලට උත්තර අපි 100k වලදී උත්තර දෙනවා. ඉතින් 100k වලදී අපි ඔයාලගේ ප්‍රශ්න හැම එකකම උත්තර දෙන්න. ඉතින් නැවතත් thank you everyone දුන්න support එකට 50k වලට එන්න. නියෝම් අපිත් එක්ක දිගටම set line එකත් කරනවා. අපේ channel එකත් එකතු වෙලා ඉන්න. අපි ළඟදීම 100k ගහමු. ඉතින් 100k වලදී ඔයාලට ඊළඟ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න. 50k වලදී නම් කොහොම හරි මේකට උත්තර දීලා බේරුණා. 100 කියලාදී මොන වගේ ප්‍රශ්න අහන්න උත්තර දෙන්න වෙයි දන්නේ එහෙනම් අපි 100k Q&A එකත් එක්ක හැමෙමු. එහෙනම් අපි අදට අපේ Q&A වීඩියෝ එපිසෝඩ් එක ඉවර කරනවා. එහෙනම් අපි 100k Q&A එපිසෝඩ් එකෙන් හැමෙමු ඊළඟට. thank you ඔයගොල්ලෝ හැමෝටම දුන්න support එකට 50k achieve කරගන්න දුන්න support එක. thank you boys and girls. respect.